හරි එතකොට ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ පාස්වර්ඩ් ඩිස්කෂන් වීඩියෝ සීරීස් එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක ඒ කියන්නේ 4 වෙනි දවසත් එක්ක හරි එතකොට අපේ වැඩසටහන ගැන තාමත් කවුරුත් දන්නේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ගිහිල්ලා බලලා විස්තර දැනගෙන ජොයින් වෙන්න. එහෙනම් එතකොට මේ 8 වෙනි වීඩියෝ එක හරි එතකොට මම 8 වෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ 2020 පාස් පේපර් එකේ ඇප්ලයිඩ් පේපර් එකේ පාර්ට් A එකේ 4 වෙනි ප්‍රශ්නය. හරි 4 වෙනි ප්‍රශ්නය. එතකොට ඒක ඇවිල්ලා මොකද්ද අපි දන්නවා කාර්ය ශක්ති සමතාව සම්බන්ධ ගණනක් තමයි හැමදාම එන්නේ. හරි. එතකොට ඒකේ තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් වූ කාර්යයක් විශාලත්වය නිව්ටන් 500ක් වූ නියත ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයක ධාවනය වෙනවා. කාර්යයේ එන්ජිම 50 කිලෝවොට් ජවයකින් ක්‍රියා කරමින් කාර්යය තප්පරයට මීටර 25ක වේගයෙන් ධාවනය කරන විට ත්වරණය සොයන්න කියලා තියෙනවා. හරි. ත්වරණය සොයන්න කියලා තියෙනවා. ඒතර මම ගන්නවා මේ කාර් එක ප්‍රකර්ෂණ බලයක් අපි දන්නවා එන්ජිම ක්‍රියාත්මක වෙනවා නම් තියෙනවා. ඒක මම ගන්නම් P කියලා. මෙයාගේ මේ පැත්තට තියෙන ප්‍රතිරෝධී බලය මම ගන්නම් කැපිටල් R කියලා. එතකොට මෙයා ඔන්න ඔය විදිහට මාර්ග තිරස් මාර්ගයක ගමන් කරනවලු 25 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. හරි. 25 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. අපෙන් අහන්නේ ත්වරණය කොච්චරද කියලා. හරි. එතකොට මට පුළුවන් මුලින්ම මෙන්න මේ ප්‍රකර්ෂණ බලය හොයාගන්න. ඒකට අපි දානවා x සමානයි pv කියන සමීකරණය. එතකොට අපි දන්නවා x සමානයි pv කියන සමීකරණය දාන්න පුළුවන් නියත ප්‍රවේගය යන වෙලාවදී විතරයි. එතකොට මේකේ අපි දන්නවා දැන් ත්වරණයක් හොයන්න කියලා තියෙන්නේ එහෙනම් නියත ප්‍රවේගයක් නැහැනේ. ඒකවල වැඩි වෙන ප්‍රවේගයක් තමයි තියෙන්නේ. නමුත් අපි දන්නවා මෙතනදී මෙන්න මේ 25 ms ශ්‍රේණියක යන මොහොතක් සැලකුවොත් ඒ අදාළ එක්තරා මොහොතක් සැලකුවොත් මොකද වෙන්නේ ප්‍රවේගය නියත වෙනවා. අන්නේ ප්‍රවේගය නියත වෙන අන්නේ කියන්නේ එක මොහොතක් සැලකුවොත් ප්‍රවේගය නියත හින්දා අපිට පුළුවන් සමාන පීවි දාන්න. හරි. එතකොට x කියන්නේ මොකද්ද? එන්ජිමෙන් දෙන බලය ඒක 50 කිලෝවොට් කියලා දීලා තියෙනවා. එතකොට 50යි කිලෝවොට් කියලා කියන්නේ 50000ක් සමානයි ප්‍රකර්ෂණ බලය p ගුණ කිරීම v s ඇවිල්ලා 25යි ms ශ්‍රේණියක. හරි අපි දන්නවා මේවා SI එක වලින් ආදේශ වෙන්න ඕනේ. හරි. එතකොට එහෙනම් P කියන බලය ප්‍රකර්ෂණ බලය එනවා 2000යි නිව්ටන්. හරි. දැන් අපිට පුළුවන් අපිට කියන්නේ ත්වරණය හොයන්න කියලා. මම ත්වරණය ගත්තොත් මෙයා මේ පැත්තට යන ත්වරණය සිම්පල් F කියලා ගත්තොත් මට පුළුවන් මෙයාට මොකක් දාන්නද F සමානයි මේ දාන්න. එතකොට සිම්පල් M කියලා මම මෙයාව ගත්තොත් සිම්පල් M ට මොකද වෙන්නේ? මම මේ පැත්තට දානවා F සමානයි MA කියන සමීකරණය. දැම්මනම් F කියලා කියන්නේ මොකද්ද? මෙයා මත ක්‍රියාත්මක වෙන අසන්තුලිත බලය. ඒ කියන්නේ P ඍණ R කියලා ගන්න පුළුවන්. මේ පැත්තට P මේ පැත්තට R සමානයි ස්කන්ධය 1500යි ත්වරණය සිම්පල් F කියලා ගන්න පුළුවන්. හරි. ත්වරණය සිම්පල් F කියලා ගන්න පුළුවන්. එතකොට P ප්‍රකාශන බලය අපි හොම 2000යි කියලා. P ප්‍රකාශන බලය 2000 ඍණ R කියන ප්‍රතිරෝධී බලය අපිට දීලා තියෙනවා ගානේ 500යි නිව්ටන් කියලා. හරි. එහෙනම් මෙයා 500යි සමානයි 1500යි ගුණ කිරීම F. එහෙනම් ත්වරණය F වෙනවා අපිට. අපි දන්නවා මෙයාත් 1500 මෙයාත් 1500 එහෙනම් 1යි ms ඍණ 2. 1යි ms ඍණ 2. ඔන්න අපේ ත්වරණය. හරි. අපේ ත්වරණය. ඊළඟට කියනවා ඒ ගානේ මේ විදිහටම මෙම මොහොතේදී කාර්ය එන්ජිම ක්‍රියා විරහිත කරනු ලැබේ. එන්ජිම ක්‍රියා විරහිත කළ මොහොතේ සිට තත්පර 50කට පසු කාර්යයේ වේගය සොයන්න. හරි. එන්ජිම ක්‍රියා විරහිත කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රකර්ෂණ බලය නැති වෙනවනේ. මෙන්න මේ ප්‍රකර්ෂණ බලය නැති වෙනවා. ඕක විතරයි වෙන්නේ. ඊළඟට අපිට කියන්නේ මෙයා තත්පර 50ක කාලයක් තුල ගමන් කිරීමක් සිද්ධ කරනවලු. අපෙන් අහන්නේ තත්පර 50කට පස්සේ ප්‍රවේගය. එතකොට අපි දන්නවා මෙයා මත මේ බලය නැති වුණාට මෙයාට පිටිපස්ස ප්‍රතිරෝධී බලයක් තියෙනවා. එහෙනම් මෙයා මොකද වෙන්නේ? මන්දනය වෙන්න ගන්නවා. අන්න මේ මන්දනය අපි හොයාගන්න ඕනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් එන්ජිම ක්‍රියා විරහිත කළ පසු. එන්ජිම ක්‍රියා විරහිත කළ පසු. ක්‍රියා විරහිත කළ පසු. අපිට දාන්න පුළුවන් මේ පැත්තට F සමානයි මේ මෙයාට. හරි. දැම්මහම තියෙන එකම බලය ප්‍රකාශන බලය දැන් නෑ එන්ජිම විසන්ධි කරපු හින්දා ඍණ R මේ පැත්තට තියෙනවා. අපි දන්නවා R ඍණ 500. එහෙනම් ඍණ 500යි
ස්කන්ධය 1500යි ගුණ කිරීම තොරණය වගේ ඒ කියලා ගන්නම්. එතකොට මෙතනින් මට තොරණය ගන්න පුළුවන් ඍණ 3න් 1යි ms ඍණ 2යි. ඒ කියන්නේ මන්දරයක්. හරි. කියන්නේ මන්දරය. ඊළඟට මට දැන් අපිට හොයන්න ඕනේ අවසාන ප්‍රවේගයෙන් තත්පර 50කට පසු ප්‍රවේගය. එහෙනම් v = u ධනයේ t දාන්න පුළුවන් අපේ සමීකරණය. ඒතර අවසාන ප්‍රවේගය තමයි අහන්නේ තත්පර 50කට පසු u. ඒ කියන්නේ එන්ජිම ඕෆ් කරන වෙලාවේදී මෙයා ගමන් කරමින් හිටියේ 25 ms ඍණ එකකින්. එහෙනම් ඒක තමයි ආරම්භක ප්‍රවේගය වෙන්නේ. එහෙනම් මෙතනට 25 ඍණ 3න් 1යි කාලය තත්පර 50යි කියලා එනවා. එහෙනම් v = මෙතන පොදු හරය 3 කියලා ගත්තොත් 75න් 50 ගියොත් 25යි 25 බෙදීම 3යි ms ඍණ 1යි. එහෙනම් තත්පර 50කට පසු ප්‍රවේගය 25 බෙදීම 3යි ms ඍණ 1යි. හරි. දර සරල ගානක් h = tv සහ f = ma විතරයි දාන්න තියෙන්නේ. අර එන්ජිම ක්‍රියා විරහිත කළාට පස්සේ නැති වෙන්නේ ප්‍රකර්ෂණ බලය විතරක් කියන එක මතක තියාගන්න. මොකද එන්ජිමෙන් දෙන බලය තමයි ප්‍රකර්ෂණ බලය. ඒතර එන්ජිම නැවතුනොත් p තමයි නැති වෙන්නේ. r තියෙනවා. හරි. අන්න ඒක මතක තියාගන්න. ප්‍රශ්න ඔය විදිහ තමයි දැන් ගාන හැදෙන්නේ. හරි. ඒකට අපිට මතක් කරගන්න තියරි මොනවද? h = pv යොදන විදිය. ඒක අනිවාර්යෙන් නියත ප්‍රවේගය යන වෙලාවට යොදන්න ඕනේ. මෙතනදී අපි මොකද කරන්නේ? මේ අදාළ මොහොත සැලකුවාම ප්‍රවේගය නියතින්ද යාට දුව. හරි. ඊට පස්සේ නිකම් f = මේ දාලා අපි තොරණයක් ගත්තා. ඉදිරිය හදාගෙන ගියා. හරි. එහෙනම් ඉදිරිය ගන්න තේරුණා කියලා අපේ 8 වෙනි වීඩියෝ එකත් යන මෙතන ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.